විවිධ අධ්‍යයනයන්ගෙන් තාහුරු වී තිබෙන කරුණු අනුව දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නැන්විය හැකියි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේද විනිවිද භාවය වැඩි දියුණු කර තිබෙනවා. තවද අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවේ අයවැය සහ කාර්ය මණ්ඩලයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. මුළුමනින්ම පාර්ලිමේන්තුවට ඔබ කියන්නේ පාර්ලිමේන්තු මුදල් වෙන් කරන තත්ත්වයට අපි ඒවපත් කරලා තිබෙනවා. ඒ වගේම 2026 වසරේදී අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කරනවා. අත නොතියන්න තැන් නැති බව හැමදෙනාම මතක තබා ගත යුතුයි. ආචාර ධර්ම පද්ධතිය කදාවේ අපේ අද අධිකරණ පද්ධතියට. ඒ වගේම 2026 වසරේ මාර්තු මාසයේ වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නවා. හැම දිනකටම ඩිජිටල් තමන්ගේ වත්කම් පිළිබඳ ප්‍රකාශයට පත් කරන්න පුළුවන් පද්ධතිය අපි හඳුන්වා දෙනවා. ඊට අමතරව දේශපාලකයන්ට සහ ඉහළ පෙළේ නිලධාරීන්ට මෙතෙක් තිබූ අනවශ්‍ය වරප්‍රසාද කපා හැරීමට කටයුතු කළා. ඒ අනුව අපි සාධාරණත්වය සහ සමානත්වතාව මත පදනම් වූ නව සමාජයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් වැඩ කරමින් තිබෙනවා.